දුප්පතුන්ගේ ආහාරය ලෙස හඳුන්වන පීසාවල උපත ගැන බලමු. 2026 වන විට දළ වශයෙන් පීසාහි ලෝක වෙළඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 158කට ආසන්න වෙනවා. අද අපි දකින පීසාවල ආරම්භය පැතලි පාන් සමග සම්බන්ධ වෙනවා. පුරාණ ඊජිප්තු, ග්‍රීක සහ රෝම වැසියන් විවිධ කුළුබඩු සහ තෙල් වර්ග එකතු කරලා මේ වගේ පාන් වර්ග ආහාරයට ගෙනලා තියෙනවා. නේපල්ස් නගරයේ ආරම්භය. නූතන පීසාවල සැබෑ උපන්බිම් විදියට සැලකෙන්නේ ඉතාලියේ නේපල්ස් නගරයයි. 18 වන සහ 19 වන සියවස් වලදී නේපල්ස් කියන්නේ වෙරළාරක්ෂිතව ඉතා කාර්යබහුල දුප්පත් මිනිස්සු වැඩිපුර ජීවත් වුණු නගරයක්. ඔවුන් ඉක්මනින් සහ ලාභදායී ලෙස කන්න පුළුවන් කෑමක් අවශ්‍ය වුණා. ඒ නිසා වීදි වෙළෙන්දෙක් මේ පැතලි පාන් මතට තෙල්, ලුණු සහ සුදුලුණු තවර විකිණීම ආරම්භ කළා. තක්කාලි වල පැමිණීම. පුදුමයකට වගේ මුල් කාලේ යුරෝපිකයන් තක්කාලි කියන්නේ වසසහිත පළතුරක් කියලා තමයි විශ්වාස කළේ. නමුත් නේපල්ස් වල ජීවත් වුණු දුප්පත් මිනිසුන් තක්කාලි මේ පාන් වලට එකතු කරන්න පටන් ගත්තා. පීසා ලෝකෙම ජය ගන්න පටන් ගත්තේ අන්න ඒ තීරණාත්මක වෙනසත් එක්කයි. මාගරීටා පීසා. 1889 වසරේ ඉතාලිය මාගරීටා රැජින නේපල්ස් වල සංචාරය කළා. එහිදී ඇය වෙනුවෙන් රෆායල් එස්පසිටෝ නැමැති සූපවේදියා විසින් විශේෂ පීසා වර්ග 3ක් සකස් කරා. ඉන් ඇය වඩාත්ම ප්‍රිය කළේ ඉතාලි දජය වර්ණය නිරූපණය වන පරිදි සාදන ලද පීසායකටයි. රතු පැහැ ලෙස තක්කාලි, සුදු පැහැ ලෙස මොසරෙල්ලා චීස්, කොළ පැහැ ලෙස බැසිල් කොළ මෙහිදී යොදා ගැනුණා. ඇයට ගරු කිරීමක් වශයෙන් මේ පීසායක පීසා මාගරීටා ලෙස නම් කළා. ලෝකයේ පුරා ව්‍යාප්ත වීම. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉතාලි සංක්‍රමණිකයන් ඇමරිකාවට යාමත් එක්ක පීසා ඇමරිකාව තුළ ඉතා ජනප්‍රිය වුණා. පසුව විවිධ රටවල් තමන්ගේ සංස්කෘතියට අනුව පීසාවලට එකතු කරන දේවල් වෙනස් කළා. ලෝක ප්‍රථම පීසා අලෙවිසර ලෙස සැලකෙන්නේ ඉතාලියේ නේපල්ස් නගරයේ ඇන්ටිකා පීසිරියා පෝර්ට් ඇල්බා ආයතනයයි. මේ 1738 දී ආරම්භ කළේ වීදි වෙළෙන්දන් සඳහා සැපියු මධ්‍යස්ථානයක් ලෙස වුවත් 1830 දී එය අසුන්ගෙන ආහාරගත හැකි අවන්හලක් බවට පත් වුණා. පුදුමයට කරුණ නම් මෙම ස්ථානය අදටත් විවෘතව පවතිනවා. 2001 වසරේදී පීසා හට් සමාගම විසින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටි රුසියානු ගගනගාමීන් හට පීසා එකක් යැවීමට කටයුතු කළා. ඒ සඳහා ඔවුන් ඇමරිකානු ඩොලර් මිලියනයකට වඩා වියදම් කළ අතර ඒ ඉතිහාසයේ පළමු අභ්‍යවකාශයකට ගිය පීසා බෙදා හැරීම ලෙස වාර්තා වුණා. ලොව මිල අධිකම පීසා එක ලෙස සැලකෙන්නේ ඉතාලියේ නිර්මාණය කරන ලද ලුයිස් 13 පීසා එකයි. මෙහි මිල ඇමරිකානු ඩොලර් 12000ක් පමණ වෙනවා. මෙයට ඉහළම තත්ත්වයේ පොකිරිස්සන්, මාළු බිත්තර සහ විශේෂ ලුණු වර්ග එකතු කරනවා. පීසා එකක් රවුම් වුණත් එය හතරැස් පෙට්ටියක සහ ත්‍රිකෝණාකාරව කපන්නේයි. ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න.